හෙලෝ ගයිස් මං අද ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහට අපිට පාර්ටිෂන් එකක්වත් පෙන්වන්නේ නැති USB එකක් කොහොමද හරියටම CMD එක පාවිච්චි කරලා මේක ෆෝමැට් කරලා අපිට වැඩ කරන මට්ටමට ගන්න කියන එක. අපි යන් එහෙනම් CMD එකට CMD මේක අරගෙන ඔයාලා මෙතන ගහන්න ස්පේස් නැතුව disk part කියන එක. මෙන්න disk ස්පේස් නැතුව disk part. ඔහොම ගිහුවාට පස්සේ මෙන්න මේ එන මැසේජ් එකට yes දෙන්න. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා ගහන්න list disk කියලා. list මෙතනදී ස්පේස් එකක් දෙන්න. list disk. දැන් මෙන්න මෙහෙම ගැහුවාම ඔයාලගේ තියෙන ඒ ටික මේ විදිහට disk එක list වෙනවා. මගේ pen එක 4GB pen එකක්. මේ තියෙන ඒක මම හිතනවා ඔයාලට ඔයාලගේ pen එක අඳුර ගන්න පුළුවන් වෙයි කියලා. මම මෙතනදී දැන් මට ඕනේ මගේ pen එකනේ කරගන්න ඕනේ. මම ඒ හින්දා මෙතනදී disk 2 එක select කරනවා. ඒකට select disk 2 කියලා මම මෙන්න මෙහෙම දෙනවා. හරි මෙන්න මෙහෙම දුන්නාට පස්සේ දැන් මට මේ clean කරගන්න ඕනේ. ඒකට clean කියන command එක ගහන්න. දැන් මෙතනදී මම මේ clean වුණාට මට end එක දෙපාරක් දුන්නා. ඒකයි මේ විදිහට වෙන්නන්නේ. දැන් මේක clean වුණාට පස්සේ ඔයාලා partition එකක් හදා ගන්න ඕන. ඒකට create partition primary කියන command එක මේ විදිහට ගහන්න. create space partition space primary මෙහෙම ගැහුවාම ඔයාලට බලා ගන්න පුළුවන් partition එක මෙන්න මේ command එකෙන් partition එකක් හැදෙනවා. මෙන්න මේ හැදිච්ච partition එක දැන් අපි active කරන්න ඕනේ. ඒකට active command එක ගහනවා. active කියලා මෙන්න මේක ගහනවා. දැන් හරි දැන් partition එක active වෙලා තියෙන්නේ. දැන් අපි මේක format කරගන්න ඕනේ. මේක අපි format FAT32 වලින් තමයි format කරන්න යන්නේ. ඒකට මෙන්න මෙහෙම command එක මම ගහනවා. format fs සමානයි FAT32 මේවා ස්පේස් තියන්න නැතුව ගන්න මේ format කියන තැන විතරක් ස්පේස් තියන්න. එතනින් එහාට ස්පේස් තියන්න එපා. එහෙම ගහුවම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක 100ට ගණක් මෙන්න මෙහෙම complete වෙනවා. මෙන්න මේක 100ක් complete වුණාට පස්සේ ඔයාලට exit command එක ගහලා මේකෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම 100 සම්පූර්ණ වුණාට පස්සේ මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයාලට අන්තිමට exit කියන එක exit කියලා command එකක් ගහන්න පුළුවන්. නැත්නම් command එක නිකන් close කරලා දාන්නත් පුළුවන්. exit කරාම මේක යනවා. දැන් අපි බලමු අපි pen එක කොහොමද කියලා. මේ දින මම plug කරපු pen එක. ඔන්න දැන් ඒක හොඳට වැඩ කරනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. මේක ලේසි ක්‍රමයක්. මේක උඩ ගිහිල්ලා right click කරලා මෙතනින් show more option එකෙන් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලනුත් මෙතන මෙන්න මේ format එක දෙන්න පුළුවන්. නැත්නම් කලනුත් එනවා මෙතන format එක. මෙතන මෙන්න මෙතන format එක දීලා මෙන්න මේ මොකුත් වෙනස් කරන්නේ නැතුව start කියන එක දුන්නාම මෙතනින් okay දුන්නාට පස්සේ මේක සම්පූර්ණයෙන් දුවලා ඉවර වෙනවා. එතනද බලන්න පුළුවන් message එක format complete කියලා. මේ විදිහට format කරන්න පුළුවන්. මේ ක්‍රමය හරියන්නේ නැති අවස්ථා තියෙනවා. අන්න එතකොට අපිට CMD එක පාවිච්චි කරලා කලින් වගේ මේ pen එක format කරගන්න පුළුවන්. Thank you.